මේ දිනවල ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වයට අනුව හෙට දවසේ කාලගුණ අනාවැකියට අපි අවධානය යොමු කරමු. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය හා ඉන්දියානු සාගරයේ සමග ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් වර්ධනය වී තිබෙනවා. මෙම වර්ධනය වීම ආරම්භ වී ඇත්තේ නොවැම්බර් 25 වන දිනයි. මෙම අඩුපීඩන තත්ත්වයේ ඉදිරිපෑ 12 තුළ ඊසාන දෙසට ගමන් කරනු ඇති අතර ඉදිරිපෑ 24 තුළ පීඩනාවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බව අනාවැකි මගින් පෙන්වා දෙනවා. මෙම තත්ත්වයේ හේතුවෙන් ඇතිවන දැඩි සුළං හා වර්ෂාපතන තත්ත්වයන් මගින් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල විය හැකියි. මධ්‍යම ඌව නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශ සඳහා මිලිමීටර් 130ක් වූ අධික වර්ෂාපතනයක් වාර්තා වනවා. දකුණ බස්නාහිර සබරගමුව වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශ සඳහා මිලිමීටර් 70ක් ඉක්ම වූ තදවැසි වර්ෂාපතනයක් වාර්තා වනවා. දිවයිනේ සෙසු ප්‍රදේශ සඳහා මිලිමීටර් 10 ඉක්ම වූ වර්ෂාපතනයක් වාර්තා වනවා. නවතම කාලගුණ අනාවැකි සඳහා දිගටම අප සමග රැඳී සිටින්න.